This is a news alert. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12:15ට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එහි සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එහි වැඩිදුරටත් දන්වා තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී උපරිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 87.5ක් මාතර දිස්ත්‍රික්කයේ අතුරුලී ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර අද දිනේ දිවයිනේ අවම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ සෙල්සියස් අංශක 14.1ක් ලෙසින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. ගං අතුරත් සමග පැතිරෙන මීඋණ රෝගය මාරාන්තිකයි. ඔබට කුඩා සීරීමක් හෝ තුවාලයක් එත්තිව ගං වතුරට හෝ ගං වතුර නිසා එත්ති වූ මඩට හසු වෙන මීඋණෙන් වැළකීමට වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය බෙහෙත් ලබා ගන්න. ඔබ ගං වතුරට නිරාවරණය වීමේ අවදානමක් ඇතනම් රෝග නිවාරණය සඳහා අදාළ බෙහෙත් මාත්‍රාව රෝහල් වලින් ලබාගත හැක. ලොතරැයි ප්‍රතිඵල නිවැරදිව දැනගන්න ඔබත් දැන්ම DLB NLB Lottery Result YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් News One ලංකා Facebook, WhatsApp, Instagram සහ TikTok සමාජ මාධ්‍ය තුලින් ඔබට වඩාත් සමීපයි. දැන්ම ෆලෝ කරන්න. රට තොට පුවත් දැන් ඇසුරු සැනින් ඔබ වෙත. News One Lanka today. True is soon.